අයිබන් යාළුවනේ මම ගගන චන්දීර YouTube channel එකෙන් අද මම මේ ඇවිල්ලා ඉන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වාරියපොළ කොට්ටාසේ පිහිටලා තියෙන මල්වන්න ගමටයි. ඉතින් මේ ගමේ තියෙන ශේෂී ශාකයක්. ඒ ශාකය තමයි මල්වන්නේ අඹ ගස. ඉතින් මේක ගොඩක් විශාල ගසක්. මම මේ රැඳිලා ඉන්නේ මේ ගස යට. මෙම ගස සුවිශේෂී වීමට හේතුව තමයි මෙම ප්‍රදේශය හැර වෙනත් ප්‍රදේශවල දකින්නට නොලැබෙන නිසා. මේ ගස ගැන වැඩි විස්තර කරුණාරත්න සීයගෙන් අහලා දැනගමු. මේ ගමේ අය නම් එයාට කියන්නේ අටුගොඩ මහත්තයා කියලා. මේ ඉන්නේ අටුගොඩ සීයා තමයි. මේක මේ ගෙනත් තියෙන්නේ මේ අන්තර මහත්තයා අලන්සන් දොත් ගුණවර්ධන කියලා මහත්තයෙක් හිටියා මේ. එයා තමයි මේ අඹවැලේ මෙහාට ගෙනත් දුන්නේ. එයා තමයි මේක මේ හැදුවේ. අදලා ඊට පස්සේ ඉතින් ඒ කට්ටිය නැති වුණා. ඉතින් මමත් මේ කොහේ හරි ඉඳලා ඇවිල්ලා මෙතෙන් දැවිලා මේ කෑල්ල සුද්ධ කරගෙන ඉතින් හදාගත්තා. මොකද මං හිතියා ඉතින් තවත් ඉන්නවා ඉතින් හැම එයාත් ඇවිල්ලා සාමාන්‍ය මේකට උදව් කරනවා. ඔය අතු දීගට්ටා කප්පුවනවා. මේකේ විශේෂතාවය කියන්නේ දැන් අනිත් ගස්වලට වැඩිය දැන් අප ගෙඩින මේක ගන්නේ බර වැඩි. කොට්ටේ නෙමෙයි අඹවල. කොස්සක් නෑ මේකේ. ඒ ගහ දැන් අපි දන්නා විදිහට දැන් 250 ඉවරයි. ඒකදින් කුලිගොන් දෙපාර්තමේන්තුවෙන් ආවා මෙහාට. ඇවිල්ලා මේකෙන් අතු කෑල්ලක් කපා ගන්න ඇහුවා. මං කිව්වා කපා ගන්න. අතිකුවට බට් කරන්න ගන්න අතු කපානේ කට්ටිය ගෙනියන් ඒ බට් කෙරුවා. බට් කරලා අඹ ගස් හැදුවා. අදලා අවුරුදු 2කට විතර පස්සේ මෙහෙ ආවා. එව්වත් අරගෙන. ඇවිල්ලා මේ අඹක් තිබ්බා. මේක ඇවිල්ලා හිරුවා. ඒකත් ඔක්කොම හැංගේ කලමනා ගෙනාවා. ගෙනල්ලා කිරලා බලාපුවා මේකේ බර වැඩි. තනි ගතිය වැඩි මේකේ. පිටි ගතියත් තනි ගතිය දෙකම එකව වෙනවනේ. වැඩි. අතගෙන බට් කරපු එකේ ඒක මේ පොඩි කොස්සක් තියෙනවා. මේකේ ඒක නෑ. හේතු ඒ කට්ටිය තමයි ජීවේ. ඒ පැත්ත සීතල පැත්ත. මේ පැත්ත ගියලි පැත්ත. ඒ හින්දා තමයි මේක මෙහෙම කියන්නේ කියලා. ගායක පිර මහත්තයා ඇවිල්ලා මේ අඹ ගහ ගැන මේ විස්තර හොයන්න තමයි ආවේ. පොලිසියනුව යාමිය කියන්නේ එයාගේ ආරස්සේක ඔක්කොම එක්ක තමයි මෙහාට ආවේ. ඇවිල්ලා එයා තමයි කියේ මම ආවල් එක්කෙනා. කියලා තමයි ඉතින් කියලා මේක රැක් ගන්න කිව්වා. මේ ගහ ගැන විස්තර දැනගැනීමට අපිට තොරතුරු දුන්නේ මේ උපාලි මාමා තමයි. ඉතින් මේ උපාලි මාමත් රැඳිලා ඉන්නේ මල්වන්න ගමේමයි. අපි කරුණාරත්න සීයාගෙන් මේ මල්වන්න අඹ ගැන බොහෝ විස්තර දැනගත්තා. ඉතින් මම මෙතනින් ඔයාලගේ සමුගන්නවා. සියලු දෙනාටම ස්තුති තෙරුවන් සරණයි. ඒ වගේම මගේ YouTube channel එකට subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්න. bye bye.